Hello, welcome to Tech with Jaya YouTube channel එකට. ඔව් ආයිබෝවන්. මේ වලට එකතු වෙලා ඉන්නේ Tech with Jaya channel එකෙන් කියන අලුත් එපිසෝඩ් එකක. ඉතින් අද මේ වීඩියෝ එකේ ඉම්මනි සම්බන්ධව වීඩියෝ එකක් ඔයාලට කරන්න ඕනි කියලා හිතුවා. ඔයාලත් ඔන්ලයින් මුදල් ලර්න් කරන්න කියලා සමහර සයිට් වලට මේ වෙනකොට සල්ලි දාලා ඒ සල්ලි අපව ඔයාලට ගන්නත් බැරි වෙලා ඇති. සයිට් තියෙනවා, ස්කෑම් සයිට් තියෙනවා. මොකද මේ වෙනකොට ඉම්මනි සම්බන්ධව වැඩ කරන්න ගියාම පාරක් ඔයාලට හිතලා බලන්න වෙනවා. මොකද ඔයාලට මේකෙන් ප්‍රොෆිට් එකක් ගන්න යාලා කියන සමහරට මේකට මුදල් ඩිපොසිට් කරන්න කියලා. ඉතින් ඔයාලත් මේ වගේ ඒවට අහු වෙලා ඇති මේ වෙනකොට සමහර විට. ඉතින් අද මම කතා කරන්නේ ඉම්මනි සයිට් එක ගත්තාම කිසිම මුදලක් මේකට ඔයා ආයෝජනය නොකර තමයි, ඒ කියන්නේ පාර්ට් ටයිම් විදිහට ඔයාලට ගෙදරින් නම් මේකෙන් මුදල් ලර්න් කරන්නත් පුළුවන්. ඒ වගේම පැය භාගයක් පොඩි ටයිපින් වැඩක් කරලා ඔයාලට ලොකු ගාණක් හොයාගන්න පුළුවන් මේ සයිට් එක හරහා. මොකද ගොඩක් දෙනෙක් හොයන්නේ පොඩි වෙරෙක්කයක් කරලා ටිකක් ලොකු ප්‍රොෆිට් එකක් ගන්නනේ බලාපොරොත්තු වෙන්නේ. ඔයා මේ වීඩියෝ එක ඉවරනකම් බැලුවොත් අනිවාර්යෙන්ම ඔයාලට මුදල් ලර්න් කරන්න පුළුවන් මේ වෙබ්සයිට් එක හරහා. අද මම මේ කතා කරන්නේ මොකක් ගැන වෙන්න පුළුවන්ද? දැන් ඔයාලට එන ප්‍රශ්නයක් නේක. අද මම මේ කතා කරන්නේ ෆ්‍රීලාන්සින් ගැන. ඔයාලා මේ වෙනකොට ෆ්‍රීලාන්සින් ගැන ගොඩක් දෙනෙක් දන්නවා ඇති. ඉතින් අද කතා කරමු ෆ්‍රීලාන්සින් හරහා කොහොමද ටයිපින් ජොබ් එකක් කරලා ලොකු ගාණක් හොයන්නේ කියලා. එහෙනම් අපි තවත් වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහිල්ලා මේ ගැන කතා කරමු. මොදින් මතක තබා ගත යුතුයි. ඔයා මේ සයිට් එකෙන් earn කරන්නේ කිසිම මුදලක් ආයෝජනය නොකර. එහෙනම් දැන්ම පහළ තියෙන subscribe button එක press කරලා bell icon එකට අයින් බාරක් ගහගෙනම වීඩියෝ එකට එන්න. අමතක නොකර වීඩියෝ එකට like එකකුත් දාගෙන එන්න. ඉතින් අද මම කතා කරන්නේ ෆ්‍රීලාන්සින් ගැන කියලා කිව්වනේ ඔයාලත් එක්ක. ඉතින් ගොඩක් දෙනෙක් මේ වෙනකොට ෆ්‍රීලාන්සින් හරහා වැඩ කරලා හොඳ ප්‍රොෆිට් එකක් ගන්න අයත් ඉන්නවා මේ වෙනකොට. ඉතින් මේකේ කරන්න පුළුවන් ජොබ් කැටගරි ගත්තොත් ගොඩක් තියෙනවා. ඒ ජොබ් කැටගරි එකක් තමයි මේ ටයිපින් ජොබ් කියන්නේ. ඉතින් අද බලමු කොහොමද පොඩි වෙලාවක් ටයිපින් වැඩක් කරලා මෙච්චර ලොකු ගාණක් හොයන්නේ කියලා. සමහර විට ඔයාලට මම මේ කියන දේවල් බොරු කියලාත් හිතෙනවා ඇති. ඔයාලට මම ප්‍රූෆ් සහිතව පෙන්නන්න මේකේ වැඩ කරලා කොහොමද හොඳ ප්‍රොෆිට් එකක් ගන්න කියලා. ඉතින් අපි දැන් බලමු ෆ්‍රීලාන්සින් වලින් මුදල් earn කරන්න කලින් අපි ඒකට sign up වෙලා කොහොමද account එකක් හදාගන්නේ කියලා. ෆ්‍රීලාන්සින් වෙබ්සයිට් එකේ link එක මම ඔයාලට description එකේ දාලා තියන්නම්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් web browser එකක් තෝරගෙන ඒක search කරන්න ෆ්‍රීලාන්සින් කියලා. ඊට පස්සේ මේ ඔයාලට පේනවා උඩින් www.freelancing.com කියලා තියෙනවා. මේ site එකට යන්න. ඔයාලට බලා ගන්න පුළුවන් ෆ්‍රීලාන්සින් එකේ වෙබ්සයිට් එක අපිට පේනවා ඉන්ටර්ෆේස් එක. මෙතන තියෙනවා ඔයාලට 6 ෆ්‍රීලාන්සින් තියෙනවා. e-money freelancing කියලා තියෙනවා. ඔයා මෙතනින් දෙන්න e-money freelancing කියන එක. ඊට පස්සේ ඔන්න අපිට ෆෝම් එකක් fill කරන්න එනවා. ඒ කියන්නේ මේක තමයි sign up වෙන්න fill කරන්න ඕනේ අපි. මුලින්ම අපෙන් අහලා තියෙනවා first name එක, last name එක, ඊට පස්සේ Gmail එක, password එක. අපි දැන් මේ දේවල් ඇතුළත් කරන්න. ඊට පස්සේ ආයෙත් වෙන පහලින් බලා ගන්න පුළුවන්. ටික් එකක් දාන්න තියෙනවා. ඒ කියන්නේ ඔයා මේ TMS වල agree කියලා මේ ටික් එක දාන්න ඕනි. ඊට පස්සේ මෙතනින් තියෙන join freelancing කියන එක select කරන්න. ඊට පස්සේ ඔයාලට තියෙනවා choice username. මෙතනින් ඔයාලට username එක suggest වෙනවා. එහෙම ඔයාලට ඕනි username එකක් මෙතනින් select කරගන්න පුළුවන්. මෙතනින් කොළපාට ටික් එක වැටෙන්න ඕනේ. ඔයා මේ username එක දැම්මට පස්සේ සමහර ඒවා use කරලා තියෙනවා හින්දා ඊට පස්සේ මෙතනින් ඔයා username එක select කරන්න මෙතනින් next කියන එක දෙන්න පුළුවන්. ඊට පස්සේ account type එක අපි select කරන්න එනවා. ඔයා මෙතනින් දෙන්න I want to work කියන එක. අපිට ඕනේ ඊළඟ step එක විදියට තියෙන්නේ job category එක තෝරන්න. මම ඔයාලට ගොඩේ මේක job category ගොඩක් තියෙනවා කියලා. ඉතින් අද අපි කතා කරන්නේ writing පැත්තනේ. මෙතනින් ඔයා තෝරන්න writing and content කියන එක. ඊට පස්සේ writing and content වලට අමතරව ඊට පස්සේ ඔයාලට මෙතනින් skill තෝරන්න පුළුවන්. skill මෙතන 20ක් add කරන්න පුළුවන්. ඔයා මෙතනින් හොඳටම පුළුවන් ඒවා 10ක් විතර මෙතනින් add කරගන්න. මම මෙතනින් copywriting add කරගන්නවා. ඒ වගේම creative writing උත් පුළුවන්. ඒ වගේම අපිට තව පුළුවන් translation එක කරන්න පුළුවන්. මේ වගේ ඔයා මෙතනින් add කරගන්න පුළුවන් ඔයාලට ඕනි දෙයක්. ඔයා skill ටික add කරා නම් ඊට පස්සේ මෙතනින් next කියන බටන් එක click කරන්න. ඔන්න අපේ ඊළඟ page එකට load වුණා. ඔයාලට මෙතනින් පේන ඇති උඩින් නිල් පාට bar එකක් යනවා. ඒකෙන් තමයි අපි step by step යනවා කියලා බලා ගන්න තියෙන්නේ. ඒකෙන් අපිට බලා ගන්න පුළුවන් දැන් ඔන්න අපි මේකෙන් භාගයකට විතර කිට්ටු වෙන්න step ටිකක් ඇවිල්ලා තියෙනවා. මෙතනින් link your account මේක ඔයා skip කරන්න. මේක අපිට අවශ්‍ය දැන් නෙමෙයි දැන්ට. ඊළඟ step එක විදියට first name එක last name එක ආයෙත් වරන් දිනවා.
මෙතන ෆස්ට් නේම් එක ලාස්ට් නේම් එක ඇතුළත් කරන්න. ඉතින් next button එක ක්ලික් කරන්න. ඊළඟ ස්ටෙප් එක විතර තියෙන්නේ උඩින්ම copy typing කියලා type කරගන්න. ඊට පස්සේ පහළ තියෙන description එකේ තමයි ඔයා ගැන මේකේ description එකක් දාන්න ඕනේ. ඔයා මෙතනට හදාගත්තු description එකක් දාන්න. මම මෙතන හදාගත්තු එක මෙතන type කරගන්නවා. ඔයා description එකත් ඇතුළත් කරා නම් ඊට පස්සේ මෙතන next button එක click කරන්න. දැන් ඔයා මේකේ සාර්ථක ලෙස account එකක් හදාගෙන ඉවරයි. next step එක විදිහට දෙන අපිට මේකේ job category එකක් තෝරන්න. හොඳ ආදායමක් කියන job category එක තෝරගන්නත් ඕනේ. ඉතින් අපි කතා කරමු හොඳට මුදල් earn කරන්න පුළුවන් හොඳ job category එකක් මේකෙන් තෝරගන්නේ කොහොමද කියලා. පල්ලෙහාට යද්දී ඔන්න වම් අත පැත්තේ තියෙන ඔයාලට අර අපි ඉස්සෙල්ල select කරගත්ත skill වගේ copywriting, creative writing අන්නේ වගේ ඔන්න ඒ skill ටික තමයි මෙතන වම් අත පැත්තේ තියෙන්නේ. ඒ skill ටික අදාළ ඔන්න job අපිට select වෙලා තියෙනවා. මෙතන පහළට ඔන්න job ගොඩක් අපිට select වෙලා තියෙනවා. ඔයාලට මෙතනින් කැමති job එකක් select කරගන්නත් පුළුවන්. ඒ වගේම උඩ search bar එකක් තියෙන්නේ. අපිට ඕන නම් search bar එකේ අපිට ඕනි job එක මේක search කරලා ඒකෙනුත් ඕන නම් job select කරගන්නත් පුළුවන්. මම ඔයාලට පෙන්නන්න මෙතන පහළ තියෙනවා job category එක. ඔන්න දැන් බලා ගන්න පුළුවන් ඔන්න copywriting වල අදාළ job එකක් තියෙනවා. මම මේක select කරනවා. මේකට මෙයාලා copywriting කරනකොට $12ක් ගෙවනවා. ඒ කියන්නේ අපි පොඩ්ඩක් calculate කරලා බැලුවොත් එහෙම දැන් සාමාන්‍යයෙන් ඩොලර් රේට් එක යන්නේ 297ට වගේ. සාමාන්‍යයෙන් 3500කට වගේ ආසන්න මුදලක් අපිට මේ පැයක් යන්නේ නැහැ අපිට මේ වේක් එක කරන්න. පොඩි ටයිම් එකක් තමයි අපිට මේකට යන්නේ. පැය භාගයක් වගේ ඇතුළතින් අපිට මේක කරන්න පුළුවන්. පැය භාගයට 3500ක් වගේ මේකෙන් හොයාගන්න පුළුවන්. ඒ වගේ ජොබ් තියෙනවා මෙතන ගොඩක් ඔයාලට. ඒ වගේම මේකේ ඩිස්ක්‍රිප්ෂන් එක දාලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද මේ කරන් තියෙන්නේ කියලා. මේ ටික හොඳට කියවුවට පස්සේ හොඳ අපිට මේ ටික කියවුවට පස්සේ අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් මොකද්ද මේකෙන් කියන්නේ කියලා. ඊට පස්සේ චුට්ටක් පල්ලෙහාට ආවට පස්සේ අපේ personal details වගේක් අහනවා. මේ ටික ඔයා හරියටම fill කරන්න ඕනේ. පළවෙනි තියෙනවා first name එක, ඊට පස්සේ last name, summary කියලා තියෙනවා. මෙතන දෙන්න ඕනේ අපි හොඳ description එකක් හදා ගන්න ඕනේ. අපි මේකේ හොඳ description එකක් දෙන තරමට අපිට මේ order එකේ ඉන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඒ හින්දා හරියටම හොඳ description එකක් හදාගෙන මේකට enter කරගන්න. ඊට පස්සේ මෙතන තියෙන අපිට language එක select කරන්න. මෙතන ඔයා language එක විදිහට සිංහල එහෙම දෙන්න එපා. සිංහල නෙමෙයි මෙතනට අපි දෙන්න ඕනේ ඉංග්‍රීසි. මොකද මේකින් කරන්නේ ඉංග්‍රීසි වලින්. මෙතනට ඉංග්‍රීසි කියලා select කරන්න. පහළට ආවට පස්සේ බලා ගන්න පුළුවන් අවල rate කියලා. මේකෙන් අහන්නේ පැයකට කොච්චර ගෙවන්න ඕනේද කියලා. මේක ඔයා අඩු ගාණක් දාගන්න. මොකද මේක ගොඩාක් ලොකු ගාණක් දැම්මොත් ඔයාට මේ order එක කොහොමත් හම්බ වෙන ගන්න නැති වෙයි. ඔයා මේකට අඩු ගාණක් දාලා මේ order එක දාන්න. ඔන්න අපි මේ bid එක දාන්න යාලින්. ඔයා මෙතනට හොඳ description එකක් add කරන තරමට ඔයාට මේ order එකේ ඉන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඒ හින්දා මෙතන හොඳ description එකක් ඇතුළත් කරන්න අනිවාර්යයෙන්ම. හරි ඉතින් දැන් ඔයා මේ දේවලුත් හරියට fill කරගත්තා නම් මෙතන පහළ තියෙනවා place bid කියලා. ඔන්න මේක select කරන්න පුළුවන්. ඔන්න එතකොට අපේ bid එක අපි දාලා ඉවරයි. හරි දැන් අපිට බලා ගන්න පුළුවන්. ඔන්න අපි දාපු proposal එක ඔන්න අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ proposal එකට දාපු තව කට්ටිය ඉන්නවනේ. ඔන්න ඒ කට්ටියත් අපිට පහලින් අද proposal කියලා බලා ගන්න පුළුවන්. මෙතන ශ්‍රී ලංකාවෙන් ගොඩක් අඩුයි මේකට දාලා තියෙනවා. ඒ හින්දා මේ order එකේ ඉන්න තියෙන සම්භාවිතය ටිකක් වැඩි. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවා නම් freelancing වල කොහොමද account එකක් හදාගෙන job එකකට apply කරලා මුදල් earn කරන්න කියලා මම වීඩියෝ එකේ ඔයාලත් එක්ක සරලවම කතා කරා. ඉතින් දැන් ඔයාලට පුළුවන් මේ විදිහට account එකක් හදාගෙන මං කරා වගේම මේකෙන් මුදල් earn කරන්න පුළුවන් ඔයාලට. ඉතින් ඉදිරියටත් මේ වගේ e-money සම්බන්ධ වීඩියෝ සීරීස් එකක් කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් අද මම මේ කතා කරපු freelancing සම්බන්ධව මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට පහළ comment section එකේ comment එකක් දාන්න. එහෙම නැත්නම් මාව contact කරගෙන මට message එකක් දාන්න. මම අනිවාර්යෙන්ම reply කරනවා. ඉතින් මේ වීඩියෝ එක අරහත් ඔයන්න දන්න දෙයක් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මේ වගේ වීඩියෝ මම ඔයාලට ඉස්සරහට ගේනවා. දිගටම channel එකත් එක්ක වෙලා ඉන්න. දැන්ම වීඩියෝ එකට like එකකුත් දාගෙන channel එකත් subscribe කරලා bell icon එකත් all දාගෙන තියාගන්න. එතකොට මම දාන වීඩියෝ ඔයාලටම ගෙන ගන්න පුළුවන්. එහෙනම් මේ වගේ අලුත් එපිසෝඩ් එකකින් හම්බ වෙමු.